Minasan konnichiwa. Welcome to Genius Academy. අද අපි ඉගෙන ගන්නේ ජපන් භාෂාවේ නිපාත. ජපන් භාෂාවේ නිපාත ගැන. ප්‍රධාන නිපාතයක් තමයි මොකද්ද මේ වා නිපාතය. ඔයාලට පේනවා වා නිපාතය. මේ වා නිපාතය හැබැයි වා කියලා ප්‍රොනවුන්ස් කරාට ලියලා තියෙන්නේ මොකද්ද? හා අකුර නේද? හා අකුර තමයි ලියලා තියෙන්නේ. හැබැයි ප්‍රොනවුන්ස් කරන්නේ වා කියලා. හොඳට මතක තියාගන්න මේ වචනයක් ඇතුලේ මේ අකුර තියෙනවා නම් මේක කියවන්නේ අපි හා කියලා. හැබැයි නිපාතයක් විදිහට යෙදෙනවා නම් අපි කියවන්නේ කොහොමද? වා කියලා තමයි අපි කියවන්නේ. හරි. අපි දැන් බලමු මේ වා නිපාතය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. නේ වාක්‍යයකට කොහොමද සම්බන්ධ කරන්නේ කියලා අපි දැන් බලමු. ඔයාලට තියෙනවා මෙතන ලියලා මම මේ වාක්‍යයේ කර්තෘට පසුව යොදන නිපාතය වේ. සාමාන්‍යයෙන් කර්තෘ එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක උක්තය මේ ඔක්කොගෙම අපි හැඟවෙන්නේ මේ කර්තෘ කියන තේරුම නේද? ඉතින් ඒතර ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා තමයි අපි මේ සබ්ජෙක්ට් එක නැත්නම් කර්තෘ කියලා කියන්නේ නේ. ඒතකොට මේ ක්‍රියාව කරන කෙනාට පස්සේ අපි දානවා මොකක්ද ළමයි මේ වා නිපාතය. ඒකම දැන් හිතන්නකෝ ක්‍රියාවක් නැති වාක්‍යයක් තියෙනවායි කියලා. මේ ක්‍රියාවක් නැති වාක්‍යයක් ගත්තොත් එහෙම ඒකේ ටොපික් එකක් තියෙනවානේ. ඒ කියන්නේ ටොපික් එකක් කියන්නේ ප්‍රධාන ලෙස කියවෙන මේ ඒ වාක්‍යයේ ප්‍රධාන ලෙස කියවෙන දෙයක් ගැන. එතකොට ඒ දේ ගැන ඒ දේට පස්සෙත් අපි දාන්නේ ඒ ටොපික් එකට පස්සෙත් අපි දාන්නේ මේ වානිපාතේ. හරි. අපි දැන් බලමු උදාහරණ වාක්‍ය වලින්. ඔයාලට දීලා තියෙන උදාහරණ වාක්‍ය මෙතන මම ශිෂ්‍යෙක් වෙමි. එතකොට ඔන්න මම කියන්නේ කවුද මේ වාක්‍යේ අන්න උක්තය. දැන් ක්‍රියාවක් නැහැ මෙතන. හැබැයි මෙතන අර මම අර දෙවෙනි අඩේ කිව්වේ ටොපික් එකක් විදිහට නේද? කියන්නේ මම ගැන තමයි මේ කියන්නේ. එතකොට වතාෂි වා අන්න මම කියන එකනට පස්සේ මම කියන්නේ වතාෂිනේ. වතාෂි වා ශිෂ්‍යෙක් ගකුසේ. අපි මේක ගක්සේ කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. ගක්සේ දෙස්. දෙසු නෙවෙයි මොකද දෙස් නේද? වතාෂි වා ගක්සේ දෙස්. ඊළඟ වාක්‍යයට යමු අපි යහළුවෝ වෙමු. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාවක් නැහැ. ඉතින් ඒ වුණාට මෙතන මේ ටොපික් එකක් තියෙනවානේ. ඒ කියන්නේ මේ වාක්‍යයෙන් කියවෙන්නේ අපි ගැන. එතකොට අපි වතාෂි තාචි වා තොමෝදාචි දෙස්. අපි යහළුවෝ වෙමු. වතාෂි තාචි ඊට පස්සේ වානිපාතය තොමෝදාචි දෙස්. හරි අපි තව උදාහරණ වාක්‍යයකට යමු. හෙට බදාදා වේ. හෙට බදාදා වේ. අෂ්තා වා. හෙට කියන්නේ අෂ්තා ඊට පස්සේ දාන නිපාතේ මොකක්ද අපි අන්න වානිපාතේනේ. අෂ්තා වා බදාදට අපි කියනවා සුයියෝබි දෙස්. අෂ්තා වා සුයියෝබි දෙස්. මේක කුඩයක් වේ. මේක කුඩයක් වේ. එතකොට මේක දැන් එතකොට මේකෙත් තියෙන මොකද්ද ළමයි? අර ටොපික් එක ගැන තමයි කියවෙන්නේ නේද? කර්තෘ කිව්වා දැන් කර්තෘ කිව්වේ අපි ක්‍රියාව කරන කෙනානේ. එතකොට මෙතන ක්‍රියාවක් නැහැ. එතකොට මම ඒකයි කිව්වේ ක්‍රියාවක් නැති වාක්‍යයක ටොපික් එකක් තියෙනවනේ. එතකොට ඒ ටොපික් එක ඒ කියන්නේ ප්‍රධාන ලෙස කියවෙන මේ වචනේ. ඒකට පස්සේ තමයි අපි වාදාන. එතකොට මේක කුඩයක් වේ. කොරේ කියන්නේ මේක ඊට පස්සේ දාන්න පාතේ වා කොරේවා කසා දෙස්. ඊළඟට ඔන්න අන්තිම වාක්‍ය දීලා තියෙනවා තාත්තා පත්තරය කියවනවා. අන්න මෙතන ළමයි මොකක් විදිහටද මේ යෙදෙන්නේ? අන්න උක්තයක් නේ මෙතන. ඒතර තාත්තා පත්තරය කියවනවා. ක්‍රියාවක් තියෙනවා මේ වාක්‍යයේ නේද? එතකොට කවුද ඩුව නැත්නම් උක්තය? කර්තෘ කවුද? තාත්තා. චිචි තාත්තට කියනවා චිචි. ඊට පස්සේ අපි දාන නිපාතේ වා shimbun ඕ යොමිමස්. චිචි වා shimbun ඕ යොමිමස්. එතකොට වා නිපාතය උක්තයට පස්සේ දාන නිපාතය. හරි. එතකොට ඔන්න දැන් ඔයාලට වා නිපාතය ගැන අදහසක් තියෙනවා. අපි ඊළඟ නිපාත වලිනුත් හමු වෙමු. මිතේ කුරිතේ අරිගතෝ